හමු වෙන්න ආවේ. ඉතින් අද කතාව තමයි දෙහි වගාව. දෙහි ගහකින් කොහොමද අපි සාර්ථක පැලයක් නිර්මාණය කරගන්නේ සහ දෙහි මිල කාලෙට කොහොමද අපි දෙහි වගා කරන්නේ කොහොම කියලා කතා කරන්න. සාර්ථක දෙහි පැලයක් වගා කරගන්න අපි ඉස්සෙල්ලම හොඳ දෙහි ගහකින් හොඳ දෙහි ගෙඩි කීපයක් අරගෙන ඒ ටික කපලා දෙහි ඇට ටික අරගෙන හොඳට සෝදන්න. සෝදලා මෙන්න මේ ආකාරයට පැකට් එකකට හොඳ පෝර පස් වලින් පස් පුරවලා ඒ දෙහි ඇට ටික දමලා සාමාන්‍යයෙන් සුළු පස් ප්‍රමාණයක් උඩින් ඇට ටික වැහෙන්න දමලා ජල සම්පාදනය ලබා දෙන්න දවසකට එක් වතාවක් හෝ දෙවතාවක් තෙතමනේ රඳාපවතින ආකාරය බලලා එතකොට ඔබට මෙන්න මේ මම පැල කරගෙන තියෙන ආකාරයට සාර්ථක දෙහි පැල කරගන්න පුළුවන් පළමුවෙන්ම. ඉතින් මේ පැල කරගන්න දෙහි පැල අපි ශේෂ්ත්‍රයේ හිටවලා සාමාන්‍යයෙන් අවුරුදු 3ක වගේ කාලයක් යනවා දෙහි ගහක ගෙඩි නිර්මාණය කරගන්න. ඉතින් මේ අවාරයට හැදිච්ච දෙහි ටිකක් තමයි මම ඔයාලට පෙන්වන්නේ. ඉතින් දෙහිවල ප්‍රයෝජන කිහිපයක්ම තියෙනවා. පළමුවෙන්ම දෙහි සම්බෝලයකට රසකාරකයක් විදියට දෙහි අඹුල් ඊටම අත්‍යවශ්‍ය දෙයක් තමයි. ඉතින් ශ්‍රී ලංකාවේ දෙහි වගාවේ අවුරුද්දකට දෙවතාවක් අපිට දෙහි පළදාව ලබා ගන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන ක්‍රමයක් එක්ක ඔයාට මිල වැඩි කාලයකට දෙහි නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් වෙළඳ පොලේ එක දෙහි ගෙඩියක් රුපියල් 50ක් 100ක් අතර ප්‍රමාණයකට මිල යනවා. කිලෝ එකක් සාමාන්‍යයෙන් 1200 1500 රුපියල් 2000 වගේ යන කාලවල තියෙනවා. ඉතින් ඒ කාලෙට දෙහි වගාවේ උපරිම අස්වැන්නක් ලබා ගත්තොත් ඉහළ මිලක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අතමිට සරු වෙනවා. ඉතින් ඒ ආකාරය කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. රැඳෙන්න වීඩියෝ එකත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, channel එක bell icon එක ඕල් කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාන සැනින් ඔයාට ළඟා කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මගේ නාලිකාවේ තවත් වීඩියෝ කීපයක් තියෙනවා. පොල් වගාව, ගස් ලැබ වගාව, කොමඩු වගාව, කෙසෙල් වගාව, ෆැෂන් වගාව. ඉතින් මේ වීඩියෝ ටිකත් බලලා ඔයාට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් කියලා මම නිර්දේශ කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට වැඩි කතා නැතුවම. සාමාන්‍යයෙන් ශේෂ්ත්‍රයේ හිටවන දෙහි පැලයකට අවුරුදු 3ක කාලයක් පමණ ගත වෙනවා මල් පල දරන්න. ඉතින් අපිට පළදාව ලබා ගැනීම සඳහා තමයි අවුරුදු 3ක කාලයක් ගත වෙන්නේ. ඉතින් මේක අපි ගසට ලබා දෙන පෝෂණයත් එක්ක ඉතා වේගවත් වෙනවා. අවුරුදු 2කමාරකින් විතර ලබා ගන්නත් පුළුවන්. ඉතින් දෙහි ගහක ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 20ක වගේ කාලයක් අපිට ගෙඩි කඩා ගන්න පුළුවන්. ඒක තමයි විශේෂම දේ. දෙහිවල කෘමි හානියක් නැහැ. සතුන්ගෙන් කිසිම හානියක් නැති නිසා අපිට රැකබලා ගැනීමේ අවශ්‍යතාවයක් ලැබෙන්නේ නැහැ. දෙහි ගහට අපි කරන සාත්තුවත් එක්ක තමයි දෙහි පළදාව රඳා පවතින්නේ. ඉතින් මේ මම කතා කරන්න යන්නේ අද වාරයට හැදෙන දෙහි ගැන නෙමෙයි. මොකද වාරයට නම් සාමාන්‍ය ආකාරයට කොහොමද දෙහි ගහක අවුරුද්දකට දෙවතාවක් ගෙඩි හැදෙනවා. ඉතින් මේ හැදෙන ප්‍රමාණය අපි අවාරයේදී, ඒ කියන්නේ දෙහි නැති කාලයේදී හදාගන්නේ කොහොමද කියලා තමයි මම කතා කරන්නේ. ඉතින් මෙන්න මේ කාර්යය කරන්න අපි මම ඉස්සෙල්ලම කියන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. දෙහි ගහකට අවශ්‍යයි පළමුවෙන්ම හොඳ හිරු රස්නයක්. හිරු රස්නය ලැබුණට පස්සේදී සාමාන්‍යයෙන් මාසයක එකමාරක වගේ තද පැවුමක් ලැබෙනකොට තමයි මේ දෙහි ගහක දෙහි කොළ වේලෙනවා, දෙහි ගහ කර වෙන්න වේලෙනවා කියලා අපි කියන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රමාණයට දෙහි ගහ වේලුණාට පස්සේදී අපි ජල සම්පාදනයක් කරන්න ඕනේ දෙහි ගහට. සාමාන්‍යයෙන් දෙහි ගහ වේලෙන්නේ නැති වෙන්නේ ඊට පස්සේ සති දෙකක වගේ කාලයක් අපි හොඳට ජල සම්පාදනය ලබා දෙනවා දෙහි ගහට. ඊට පස්සේදී මේ දෙහි ගහේ අර වේලිච්ච කොළ සාමාන්‍යයෙන් හැලිලා අලුත් දළු වෙනවා, දළුත් එක්ක මල් එනවා. ඉතින් අවාරයේදී සාමාන්‍යයෙන් වර්ෂාව ලැබෙනකම්ම නැත්තම් දෙහි ගහක මේ කාර්යය ඉටු කරගන්න බැරි වෙනවා. අපි එකයි ජල සම්පාදනයක් අපි කරාට පස්සේදී ඍතු වෙනස් වුණා කියලා දෙහි ගහ හිතලා දෙහි ගහේ මල්පල දරන්න ගන්නවා. ඉතින් අන්නේ කාලේදී ගැට ටික සහ ඒ මල් ටික හැලෙන්න නොදී අපි ගහට හොඳ ජල සම්පාදනයක් ලබා දෙනකොට ඒ ගෙඩි ටික ලොකු වෙනවා. ඒ කාලේ සීමාව තුල වෙන
බාහිර ගස්වල පළදාව නොමැති කාලේ තමයි මේ මල්පල දරන්නේ. ඉතින් එතකොට ලංකාව තුල දෙහි හිඟයක් පවතිනවා. ඒ කාලය තුල තමයි මේ අපිට ගෙඩි ටික කැඩෙන කාල සීමාව සනිටුවන් වෙන්නේ. ඉතින් ඒ කාලය තුල අපිට වැඩි මිලකට මේ හැදෙන දෙහි ටික අපිට වෙළඳපොළට නිකුත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒත් සමගම පැවුම් කාලේ ඉවර වෙලා වර්ෂා කාලය ලැබෙනකොට නැවතත් ඒ ගස්වල මල් එනවා. ඒ පස්සෙන්ම ඉතින් ඒ හැදෙන ගෙඩි ටිකක් වාරෙට කඩා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කාලේදී සාමාන්‍ය වෙළඳපොළ අතිරික්තයක් තියෙනවා දෙහිවල. ඒ කාලේදී මිල අඩුයි. ඒක නිසා මම කිව්ව ක්‍රමයට ඔයාලා උත්සාහ කරලා බලන්න. ඔයාලට අනිවාර්යයෙන්ම වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. අවාරේදී දෙහි හදලා හොඳ මිලක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම මේ දෙහි ගහකට සාමාන්‍යයෙන් ලොකු කාර්යයක් ඉටු කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පෝර දමන්න අවශ්‍ය නැහැ. වටේට සාමාන්‍ය තනකොළ මැෂින් එකකින් වගේ බැද්ද ටික වල් ටික අයින් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක්ම දෙහි වගාව කරගෙන යනවා නම් ලාභදායි. ඒත් එක්කම අලින්ගෙන් ඌරන්ගෙන් ඒ වගේ කිසිම සත්වයෙන්ගෙන් මේ දෙහි ගහට හානියක් වෙන්නේ නැහැ. තොර සතුරෙක් වුණත් දෙහි කඩන්න බලන්නේ නැහැ. මොකද වැඩි කාලයක් ගත වෙනවා දෙහි කඩන්න කටු වෙන්නේනවා. ඉතින් ඒක නිසා ඉතින් ලාභදායීම වගාවක්. ඒ වගේම බොහොම පරිස්සමට අපිට ආරක්ෂිතව හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩි 20ට තමයි දෙහි හිටවන්නේ. අක්කර භාගයක පැල විශාල ප්‍රමාණයක් හිටවන්න පුළුවන්. හිටවලා ලොකු දෙහි වගාවක් කරනවා නම් ඉතින් ලොකු මුදලක් අපිට ලබා ගන්න පුළුවන්. ඒක නිකම්ම ඉඳලා වෙන වගාවක් කරන ගමන් හෝ වෙන රැකියාවක් කරන ගමන් ඔයාලට කරගන්න පුළුවන් කියලා මම නිර්දේශ කරනවා. ඉතින් මගේ මේ වත්තේ සාමාන්‍යයෙන් දෙහිගස් 300ක් වගේ තියෙනවා. මම ඔයාලට පෙන්නන්නේ මේ දෙහිගස් කීපයක් විතරයි. ඉතින් මමත් මේ ආකාරයට තමයි දෙහි හදන්නේ. වැඩි අස්වැන්නක් අරගන්න පුළුවන් කාලය තෝරලා බේරලා මම ඒ දේ කරලා තමයි මම ඔයාලට මේ කියන්නේ මේක කරන්න පුළුවන් කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න කියලා ආරාධනා කරනවා. channel එක subscribe කරලා bell icon එක call කරලා තියන්න කියලා නැවතවතාව මතක් කරනවා. එහෙනම් අදට වීඩියෝ එකෙන් සමුගන්නයි මම සූදානම් වෙන්නේ. මගේ අනිත් වීඩියෝස් ටිකත් නරඹලා ඔයාලා වගා කරනවා නම් ඒ වගාවලට අවශ්‍ය දැනුම මගේ වීඩියෝ වලින් ලබා ගන්න පුළුවන් කියලා මම කියනවා. මම ඊළඟට ඔයාලට වීඩියෝ එකකින් අරන් එනවා දෙහි හැදෙන දෙහි ගෙඩිය කොහොමද කල් තියාගන්නේ කියලා. සාමාන්‍යයෙන් මාස 2ක 3ක වගේ ප්‍රමාණයක් අපිට හැදෙන දෙහි ගෙඩි කල් තියාගන්න පුළුවන්. ඒ ගැන වීඩියෝ එකක් මම ඉස්සරහට අරන් එනවා. ඉතින් ඒක නරඹන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අදට සමුගන්නයි සූදානම් වෙන්නේ. SL ගෝවිබිම YouTube නාලිකාවෙන් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.